ආයි යාළුවනේ සුබ දවසක් සුබ දහවලක් වත් කියලා මම ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම මගේ TikTok, Facebook, WhatsApp, YouTube පරිශීලනය කරන මාගේ සියලුම යහළු විහෙලියන් හා යහළු විහෙලියන් නොවන සියලුම රටවාසී ලෝකවාසී සියලුම ජනතාව සමෘද්ධියන්නට මම ඔබට මේ සටහන තබන්නට හදන්නේ මේ සටහන තුළ යම්කිසි රටට සමාජයට ලෝකෙට ඉතාමත්ම වැදගත් සන්දිස්ථානයක් හා ප්‍රයෝජනයක් ලබා ගැනීම හැකියාව තිබෙනවා මාගේ මේ සටහන තුළ. අප රටේ ජනතාවනි, ලෝකවාසී ජනතාවනි, අපි තව මාසෙකින් පුරා මාසෙකින් අපේ සම්බුද්ධ ජයන්තිය තෙමගොළුක සමරනවා. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනුවම් පෑම වෙනුවෙන් වෙසක් පුන් පොහෝ දින මේ වෙසන් මංගල්‍ය අපි සමරනවා. එතකොට මේ සම්බන්ධව රටවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතා උද්‍යෝගයෙන් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග හා කටයුතු සම්පාදනය කරමින් නිවැරදිව කටයුතු කරනවා. මේ නිසා මම වර්තමාන මේ අපේ පූජ්‍ය පක්ෂේ මල්වත්ව අස්ගිරි පාස්සේ ස්වාමීන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු නිකායවල වල සියලුම නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙනුත් මේ රටේ බුද්ධිමත් ඥානාන්විත සියලුම ජනතාවගෙනුත් මම යම්කිසි ඉල්ලීමක් තබන්නට කැමති. මේ රටේ ජනතාවගේ සමාජ යහපත වෙනුවෙන් මොනවා හරි දෙයක් ඔයින් ඵල ප්‍රයෝජනයක් ලබා ගැනීම උදෙසා අපි දාන සීල භාවනා වශයෙන් අපි සිල් සමාදන් වෙලා දානයන් වශයෙන් අපි දාන ලබා දෙනවා. ඊට අමතරව සමහර අපි ගත්තොත් ගමක වුණොත් එහෙම ළමා සමාජය, ක්‍රීඩා සමාජය, ඊට අමතරව මරණාධාර සමිතිය, සංවර්ධන සමිතිය, සමෘද්ධි සමිතිය හරහා මේ දන්සල් ලබා දෙනවා. මේ ගම්මාන වශයෙන් ගම් මට්ටමින් නගර මට්ටමින් රට පුරා දැවැන්ත විදිහට. එතකොට අපි සමාජය තුළ මේ දාන සීල භාවනා කියන මේ සියලුම පුණ්‍ය කර්මයන් වලට යොමු වෙලා ක්‍රියා කරනකොට මේකෙන් යම් ඵල ප්‍රයෝජනයක් ඵලයක් නෙලා ගැනීමේ අරමුණෙන් නිවැරදි මාවතකට ඇවිල්ලා ඒ දේ අපි නිවැරදිව නිශ්චිත ආකාරයට ක්‍රියා කරන්නට ඕන. ඒ නිසා තමයි මම මේ යම්කිසි ඔබට ප්‍රයෝජනවත් සටහනක් තබන්නේ. එතකොට යම් මේ සමිති සමාගම් හරහා දන්සල් ලබා දීම තුලින් අපි ඒක හැම ගෙදරකම දුප්පත් ගෙදරක වුණත් අපි සාමාන්‍යයෙන් කනවා බොනවා ජීවත් වෙනවා. ඒක සාමාන්‍ය විදිහට කරනවා. හැබැයි මේ දන්සල් තුලින් පැය 24ක් විතර යන කාලය තුල අපි ආහාර අනුභව කරලා පසුවදා ඒක මලපහ කරනවා අපි බාත්රූම් එකක් තුලට ගිහිල්ලා. එතකොට ඒක తాවකාලිකයි, ඒක එක් දිනයි, ඒක ඒ තුලින් අපි යම්කිසි තෘප්තියක් පුණ්‍ය කර්මයක් අපිට ලැබෙනවා. ලැබෙනවට ඒක తాවකාලිකයි. හැබැයි මේ තෘප්තිය එහෙම නැත්නම් මේ පුණ්‍ය කර්මය අපට යම් කාලවකමානුවක් තුල තීරණාත්මක විදිහට නිර්ණායක විදිහට ඒක ඵල ප්‍රයෝජන ලබා ගැනීමේ අටියෙන් අරමුණින් සමහර වෙලාවට ආබාධිත පුජ්‍යලයන්ට කකුලක් අහිමි පුජ්‍යලයකට කකුලක් ලබා දෙන්නට ක්‍රියා කරනවා නම්, අතක් අහිමි පුජ්‍යලයකට අතක් ලබා ගැනීමට ක්‍රියා කරනවා නම්, එහෙමත් නැත්නම් ගමක ඉන්න පැල්පතක ඉන්න හිටින්නම තැනක් නැති වැස්සට තෙමි ඉන්න ඉතාමත් දිලිඳු පවුලකට එක් කාමරයක් නිර්මාණය කරලා දීම තුලින් ඊට අමතරව ගවමස් කඩේට අරන් ගිහිල්ලා ජීවිත දානයක් දෙන්නට පුළුවන් නම් ඒ සත්‍යයන්ට, එහෙමත් නැත්නම් ළමා නිවාසවල වැඩිහිටි නිවාසවල යම්කිසි ඉතාමත් අසරණ භාවයකට පත්වලා ඉන්න
යම් පුද්ගලයන්ට සහයෝගයක් දෙන්නට හැකියාව තිබෙනවා නම් මීට අමතරව තමන්ගේ ගමේ දුර්වර්ණ කඩතොළුන් යම්කිසි ගරා වැටුණු පාරවල් තිබෙනවා නම් සමහර වෙලාවට පාසල් දරුවෝ නිල ඇඳුම් ඇඳගෙන සුදු නිල ඇඳුම් ඇඳගෙන යනකොට මඩ තැවෙරෙනවා. ඊට පස්සේ දාම් පාසල් යනකොට මඩ තැවෙරෙනවා. ඊට අමතරව දෛනික කටයුතු සඳහා ගමන් බිමන් යනකොට ජනතාව පීඩාවට ලක් වෙලා මඩ ගෑවෙනවා. එහෙමත් නැත්නම් පාසල් නම් යනකොට ඔවුන් තමන්ගේ පාදය ඒ වලවල් වලට යොමු වෙලා ආබාධිත වෙන්නට ඉඩ තිබෙනවා. එහෙමත් නැත්නම් ඔවුන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට හැකියාව තිබෙනවා. මේ නිසා ඔබ එක්රැස් කරන මුදල් වලින් ඒ මාර්ග පිළිසකර කරලා වසරක් දෙකක් තුනක් හතරක් වැනි කාලයක් ඒ වගේ පළපොරොදින භුක්ති විඳින්මින් ගමන් කරනකොට ඔබට ඒකෙන් තෘප්තියක් පුණ්‍ය කර්මයක් ලබන්නට හැකියාව තිබෙනවා. ඊට අමතරව තමන්ගේ ගමේ පාරවල් වල වල් බිහි වෙලා තිබෙන යන්නට බැරි සමහරලාට වාහනයක් යනකොට මිනිස්සෙකුට පාරේ ගමන් කරන්නට නොහැකියාව තිබෙනවා. එතකොට ඒ පාරවල් වල ගමන් කරන්නට පහසු ආකාරයට ඒවා පිළිසකර කරලා සමාදාන මගින් හෝ කටයුතු කරලා ඒ ජනතාවට යම්කිසි සහනයක් සලස්සලා දෙනවා නම් ඒ තුලින් දැවැන්ත පුණ්‍ය කර්මයකට දායක පාදක වෙන්නට පුළුවන්. ඒ තුලින් යම්කිසි තෘප්තියක් සතුටක් ලබන්නට පුළුවන්. වාර්ෂිකව වසර දෙක තුනක් පමණ නෙමෙයි බොස් බයි වසර දෙක තුනක් නෙමෙයි වසර 5-6ක් වැනි කාල වකවානුවක ඔබට ඒකෙන් යම්කිසි බොහොම මේ දාන සීල භාවනා තුළින් එතකොට මේ වෙසක් තෙමගොළු දවසේ මේ රටේම ජනතාවට මේ රටේම ජනතාව විසින්ම යම්කිසි සහයෝගයක් එහෙම නැත්නම් යම්කිසි සේවයක් සලස්සලා ඒ තුලින් පුණ්‍ය පින විතරක් නෙමෙයි ඒ තුලින් තෘප්තියක් සතුටක් නිර්මාණය කරගෙන ඒ තුලින් ඔහුන්ට ජීවිකාව රැගෙන යන්නට හැකියාව තිබෙනවා. මේ සත්‍ය කරුණ නිවැරදිව අවබෝධ කරගන්නට ඕන. අපි දන්සල් දෙනවා කියලා සියල්ලම සෑම එක්ක මයියොක්ක දන්සල් දෙනවා, එක්ක බත් දන්සල් දෙනවා, එක්ක නූඩල්ස් දන්සල් දෙනවා, එක්ක ඉන්දියාප්ප දන්සල් දෙනවා, එහෙම නැත්නම් අයිස්ක්‍රීම් දන්සල් දෙනවා. දැවැන්ත දන්සල් අපි ගත්තොත් අඩියෙන් අඩියට සෑම තැනකම දන්සල් දෙනවා. මේ දන්සල් මේ තුලින් 50%ක්වත් මෙවැනි ක්‍රියාදාමයකට යොමු වෙලා මේ ආකාරයට කටයුතු ඉෂ්ට සිද්ධ කරා නම් මෙහි ඵල ප්‍රයෝජනය අතිමහත් ආකාරයෙන් මේ රටේ ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් එයින් ඵල ප්‍රයෝජනයක් හා පුණ්‍ය කර්මයක් ලබා ගන්නට හැකියාව තිබෙනවා. මම හරිද වැරදි කියලා ඔබ හෘදසාක්කින් නිවැරදිව අවබෝධ කරගන්න. මෙවැනි කටයුතු වලට දායක පාදක වෙලා ඔබ ක්‍රියා කරොත් ඒ තුලින් ලැබෙන ආනිසංස අතිමහත් පුණ්‍ය දේවල් බවට පරිවර්තන වෙනවා. එතකොට මේ විද්‍යුත් සමාජ මාධ්‍ය තුලිනුත් මෙවැනි දේවල් ප්‍රචාරණය කරලා පුළුල් ප්‍රචාරණයක් ලබා දීලා මේ රටේ ජනතාව ලෝකවාසී ජනතාව දැනුවත් කරලා ඒ තුලින් මිනිසා විසින්ම මිනිසාට යම්කිසි පූර්වාදර්ශයක් දෙමින් නිදර්ශනයක් දෙමින් ඒ තුලින් අනාගත දරුවන්ටත් උපමාවක් ඇති ආකල්පයක් සංකල්පයක් නිර්මාණය කරලා දීලා ඒ අනාගත දරුවන්ටත් නිදර්ශනයක් නිදසුනක් ලබා දෙමින් ක්‍රියා කිරීම තුලින් ඔවුන්ගේ ජීවිතත් යම්කිසි සුපිත මුදිත භාවයට පත් වෙලා ඔවුනොත් එයා ක්‍රියාදාමයන් වලට යොමු වෙලා යහපත් සමාජයක් සංස්කෘතියක් ආගම දහමක් නිර්මාණය වෙනවා. ලෝකය පුරා රට පුරා සමාජය පුරා ගම පුරා මේ මිනිස් සමාජය තුළ. එහෙමනම් ඔබ සියලුම දෙනාට සියලු දෙවි රැකවරණයි තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරා මුළු හදවතින්ම ඔබ සියලුම දෙනාට.